not okay. Whatever, can I walk away? Oh yeah, I can still see your face. So tell me what to do, 'cause I can't find a way. I love you too, don't love me back, back. I can send this feeling inside my mind. Baby, please just tell me if I'm fine, 'cause I don't know why you're stuck in my heart. හෙලෝ ගයිස්, කොළඹවට අයික්‍යයක් යන්න තැනක් හොයන කෙනෙක් ඔබ. එහෙනම් පැයක් ඇතුළත කොළඹවට සුපිරිම සුපිරි ගණේ මිනි හයික්‍යයක් යන්න තැනක් වෙනයි මම මේ කතා කරන්නේ. එහෙනම් මාත් එක්ක රැඳී සිටින්න මිනි හයික්‍යයක් යන්න කැමති ඔබ වෙනුවෙන්මයි මේ ට්‍රැවල් එක. ඔබට පේනවා ඇති මම ඉන්නේ සුන්දර පරිසරයක, ලස්සන වන ලැහැබ්බක්. මෙතනින් තමයි අපේ ආරම්භය. දැන් මම ඉන්නේ මේ රබර් කට්ටියක. මෙතනින් එහාට අපේ හයිකින් එකේ ආරම්භය. අපි යමු තව ටිකක් ඉස්සරහට ඒහි සුන්දරත්වය විඳින්න. අස්මරලාගල හයික් එකේ view point එකට යන්න අපිට විවිධාකාර පැති තියෙනවා. ඔබට විනාඩි 20කින් travel කරන්න අවශ්‍ය නම් ඒ වගේ විනාඩි 20ක් විතර travel කරන්න පුළුවන් ගමන් මාර්ගයක්. ඒ වගේම මේ සම්පූර්ණ සුන්දරත්වය විඳින්න විවිධාකාර ගමන් මාර්ග තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ සෑම පැතිකඩකින්ම ගොස් මෙහි තියෙන උපරිම සුන්දරත්වය ඔබ සමග බෙදා ගන්න. එහෙනම් මාත් එක්ක යමු මෙහි සුන්දරත්වය ඔබත් එක්ක බෙදා ගැනීමට. ඔබට පේනවා ඇති පුවක් ශාකයට හා සමාන ශාකයක් මේක. මේක හැබැයි පුවක් නෙවෙයි. මේක අපි භාවිතා කරන පුවක් වෙනුවටත්. මේකට අපි කියන්නේ ලේන්තර ශාකය. මේක ලංකාවටම ආවේනික වෙච්ච ඒකදේශික ශාකයක්. අස්මඩ්ලාගල පර්වතය විශාල භූමි වපසරියක් පුරා පැතිර පවතින පර්වතයක්. මේ ඉතාමත් වැදගත් සුවිශේෂී ස්ථානයක් තියෙනවා. එක්තරා පැතිකඩක ප්‍රාග් ඓතිහාසික ලිනක් පිහිටලා තියෙනවා. බොහෝ සංචාරකයන් එම ස්ථානය මග ඇරන නමුත් අපි එම ස්ථානයට ගොස් එහි තියෙන වටිනාකම ඔබට කියන්නයි මේ සූදානම්. එහෙනම් අපි යමු එම ලින බලන්න. අපේ මේ ට්‍රැවල් එකේ සුවිශේෂී ස්ථානයක් හම්බුණා. මට ඉදෙනා චුට්ටක් බහැලා බලන්න. බොහෝ දුරට මේ ප්‍රදේශයේ බහුල විත්‍යාවුන් ගවතන ප්‍රදේශයක්. සමහරට මේක ඇතුළට බැස්සොත් අපිට ඉත්‍යාවෙ දෙන්නේ බලා ගන්න පුළුවන් වෙන්නත් පුළුවන්. එහෙනම්
චුට්ටක් බැහැලා බලමු. මේ තත්ත්වයේ පොඩි භයානකමකුත් තියෙනවා. නිතරම පොළොංගු නයි සර්පයෝ ඉන්න පුළුවන් තැනක්. සමහරට නරි වගේ ඉන්නත් පුළුවන්. කෙසේදත් පොඩි අවධානමක් තියෙනවා. චුට්ටක් බැහැලා බලමු. මොකද මෙහි තත්ත්වය කියලාත්. අපි දැන් අපේ ට්‍රැවල් එකේ සෑහෙන දුරක් ගෙවාගෙන ආවා. තව වැඩි දුරක් නැහැ. අපිට තව එක් ස්ථානයක් තියෙනවා. ඒ ප්‍රාග් ඓතිහාසික ලෙන. අපි යමු එහෙනම් ප්‍රාග් ඓතිහාසික ලෙන බලන්න. අස්මඩල ට්‍රැවල් එකේ සුපිරිම ස්ථානයකට තමයි මම මේ ඔබ රැගෙන ඇවිල්ලා තියෙන්නේ. ඇයි මේකට අස්මඩල කියන්නේ? විශේෂයෙන්ම අතීතයත් එක්ක බැඳුණු කතාවක්. ඒ කාලේ සීතාවක රාජසිංහ රජුරුවන්ගේ අශ්වයන් විශේෂයෙන්ම මෙන්න මේ ස්ථානයේ අවට ගාල් කරපු නිසා අස්මඩල කියලා මේ ස්ථානෙට නම හැදිලා තියෙනවා. ඊට වඩා ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා දී වෙන කතා මාලාවක් මේ අස්මඩල හා බැඳී තිබෙනවා. මම ඔබ රැගෙන යන්නම් එතෙන්ට ඒ ප්‍රාග් ඓතිහාසික විස්තරය ඔබට කියන්න. ලක්දිය පුරා සැරිසරු රජ කෙනෙක් තමයි වලගම්බා රජු. එකල වලගම්බා රජුරෝ දකුණු ඉන්දීය ආක්‍රමණ හමුවේ ලංකාවේ විවිධ ප්‍රදේශවලට සැරිසරුවා තමන්ගේ ආරක්ෂාව සඳහා. එයින් විශේෂිත ස්ථානයක් තමයි මේ අස්මඩලා ලෙන. මීටර් 500ක් දුරින් පිහිටි කැලණිගඟ ඔස්සේ තමන්ගේ ආරක්ෂාව සඳහා ගමන් කරනකොට මේ ස්ථානයද දැක තිබෙනවා. මේ ස්ථානයේ මේ ලෙන් වාසය කරගෙන තමන්ගේ ආරක්ෂාව සඳහා සේනා සපයමින් තමන්ට සුදුසු ස්ථානයක් බවට පත් කරගනිමින් වලගම්බා රජුරුව යම් කිසි කාලයක් මේ ස්ථානයේ රැඳී සිටි බවටයි සඳහන් වෙන්නේ. මේ ලෙනේ පවතින සුවිශේෂී ස්ථානයකට මම ඔබ රැගෙන යන්නම්. මෙතනින් චුට්ටක් දුර බහින්න වෙනවා. මේ ලෙනත් තව ටිකක් දුරට යා හැකි. කෙසේ වෙතත් මේ ස්ථානයේ නිතරම සුදු නැයක් ගැවසෙනවා. ඒ නිසා ඉතාමත් භයානකයි. මෙතනින් කීපයක් පඩි උඩට නැග්ගාම මෙතනින් තවදුරටත් ඉහළට නැගීමට හැකි බව පවසන්නේ. කෙසේ වෙතත් දැන් වවුලන්ගේ රජදහනක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම ප්‍රදේශවාසීන් පවසන පරිදි තව ටික දුරක් මේ උඩට ගියාම ජලපාරක් මේ ගල්තලාව අස්සෙන් ගලා යන බවයි සඳහන් වෙන්නේ. අස්මඩලා ලෙන ඉතාම සුවිශේෂී. ඔබට පේනවා ඇති අංශක 90ක් බැවුමක් සහිත ලෙනක්. මේ ලෙන තුර විශේෂයෙන්ම කොට ඇති කටාරම් ඉතාමත් අපූර්වට ඔබට දැකගත හැකි. මේ කටාරම් නිසා ලෙන ඇතුළට ජලය ගමන් කිරීම සිදු නොවන බැවින් ලෙන තුල ඉතාමත් ආරක්ෂාකාරී විදිහට සුව පහසු ලෙස ඉඳීමට හැකියාව තිබෙනවා. ඒ වගේම සීතාවක රජුරුවන්ගේ සමයේ මා ඔබට පෙර කී පැවති මේ ස්ථානයත් විවිධ කටයුතු වලට යොදාගෙන ඇති බවත් පසු කාලීනව මෙම ස්ථානය භික්ෂූන් වහන්සේලාට පූජා කර ඇති බවත් භික්ෂූන් වහන්සේලාගේ භාවනාමය කටයුතු අධ්‍යාත්මික කටයුතු වැනි සියලු ආගමික කටයුතු සඳහා යොදාගත් ස්ථානයක් බවටයි සඳහන් වෙන්නේ. Stuck in my heart, baby. Could give me this, but not this, but I won't pull up the love you're fake on. And
දැන් මම මේ ඉන්න ස්ථානය අස්මරණලා ගලේ කැම්පින් කරන්න පුළුවන් සුදුසුම ස්ථානයක්. මොකද අපිට පේනවා ඇති වර්ෂාවක් ආවත් මේ ස්ථානය පැහැදිලිවම අපට නොතිබී ඉන්න පුළුවන්. ඒ වගේම වටේට මේ වගේ ආවරණ ගල් තියෙනවා. ඒ නිසා යම්කිසි ආරක්ෂාවක් මේ ස්ථානයේ තියෙනවා. ඒ වගේම ගිනි වැලයක් අවශ්‍ය නම් මෙතන ගහන්නත් පුළුවන්. හැබැයි පොඩි දෙයක් තියෙනවා. ඔබ මෙහි ආවහම රාත්‍රී කාලයේදී බොහෝ විට ඉත්තෑව වනසත්තු ගැවසෙනවා. ඔවුන්ට හිංසා පීඩා නොකර ඒ වගේම මේ ස්ථාන විනාශ නොකර විශේෂයෙන්ම ප්ලාස්ටික්, බියර් කෑන්, බෝතල් වැනි අපද්‍රව්‍ය මෙම ස්ථානවල දමා මේ පරිසරය විනාශ කර බවට ඔවුන් තරම් සාක්ෂි මා මේ ගමනේදී දැක්කා. ඒ නිසා මෙම පරිසර ආරක්ෂා කිරීම ඔබගේ යුතුකමක්. අස්මරණලා ගල හයික් එකේ අපේ තියෙන දෙවන view point එක තමයි මේක. ප්‍රධාන view point එක මෙතන චුට්ටක් ඉස්සරහින් තියෙන්නේ. අපි ඒක බලන්න යනවා අනිවාර්යයෙන්ම. මෙතෙන්ට ආවමත් විශාල භූමි වපසරියක් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම ඔබට තේරෙනවා ඇති කැලණි ගඟ අද මේ දවස් ටිකේ වැස්ස නිසා අපිට පැහැදිලිවම බලාගත හැකි විශේෂ ස්ථානයක් කැලණි ගඟ මීටර් 500ක් පමණ පිටින් ගලා යන්නේ. ඔබට පේනවා ඇති සුන්දර වනපෙත් හැමතැනින්ම කඳුපන්ති. එහි සුන්දරත්වය විඳින්න අනිවාර්යයෙන්ම ඔබ මේ ස්ථානයට පැමිණිය යුතු වෙනවා. මට අපිට විශේෂ දෙයක් පෙන්වන්න හිතුණා. මම මේ ගල මුදුන්ට ආවම මෙන්න මේ ශාකය ඔබ දැකලා ඇති. මේ ශාකයට කියන්නේ හීම්බෝවිටියා ශාකය. මෙහි විශේෂ ආයුර්වේදික් මෙඩිසින් වලදී පාවිච්චි කරන ඖෂධීය ශාකයක්. එවන් වූ විශේෂිත සුවිශේෂී ශාක බොහෝමයක් අපිට මේ පරිසර පද්ධතිය තුළ දැක ගැනීමට හැකියි. අපි අස්මරණලා ගල ට්‍රැවල් එකේ ප්‍රධාන view point එකට ඇවිල්ලා තියෙන්නේ. අපි බලමු view point එකට ගිහිල්ලා මේ අපිට තියෙන සුන්දරත්වය කොච්චරද කියලා. මම මේ ඉන්නේ අස්මරණලා ගල ප්‍රධාන view point එකේ. මෙතෙන්ට ආවම විශාල භූමි වපසරයක් අපිට බලා ගන්න පුළුවන්. මම ඔබට පෙන්නන්නම් කලින් ඔබට සඳහන් කර පරිදි කොළඹ ඉඳන් පැයක් ඇතුළත මේ ස්ථානය ඔබට සංචාරය කරන්න පුළුවන් බව. මගේ මේ අතගෙලින් ඔබට පේනවා ඇත්තේ නෙළුම් කුලන ඒ වගේම අනිත් විශාල බිල්ඩින් කිහිපයක්ම දැක් ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ස්ථානට ආවම විශාල භූමි වපසරියක් කොළඹ වගේම මේ පැත්ත ගත්තොත් පාදුක්ක ඒරියා එක කළුතර සයිඩ් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම අර ඔබට පේනවා ඇති ශාලාව කැම්ප් එක. එහි තියෙන වතුර ටැංකිය. ඒ වගේම අර පැත්ත අපිට බලා ගන්න පුළුවන් අවිස්සාවෙල්ල, හැටන්, අමිතිරිගල සැත් පැත්ත. මේ ස්ථානය මේ වෙලාවේ ටිකක් හුලං අඩු වෙලාවක් නැත්නම් මෙතන සෑහෙන හුලම් ප්‍රවාහයක් එන ස්ථානයක්. විශේෂ දෙයක් ඔබට මා කියව යුතුයි. මේ ස්ථානය ඔබ නැරඹීමට එනවා නම්
මෙතනින් අපි යමු තව පඩි කිහිපයක් ඉස්සරහට. මෙතනින් එහා ලොකු බෑවුමක් තියෙන්නේ. විශේෂයෙන්ම ඔබ පොඩි ළමයි එහෙම එක්කන් එනවා නම්, ඒ වගේම ඔබ මත්පැන් වගේ දෙයක් පානය කරනවා නම් මෙතනින් පල්ලෙහාට බහින්න නැතුව තමන්ගේ ආරක්ෂාව සලසා ගන්නවා නම් වඩාත්ම හොඳයි. මොකද වැසි කාලයේදී සාමාන්‍ය පොඩි වැස්සක් ගියත් මේ ස්ථානය ඊටමත් පහසුවෙන් ලිස්සන සුළුයි. ඒ නිසා තමන්ගේ ආරක්ෂාවත් සලස ගනිමින් මේ ස්ථාන විදිමින් ඔබගේ සංචාරය සම්පූර්ණ කර ගනිමින් ඔබගේ ජීවිතය එන්ජොයි කරන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම තාමත් ඔබ එළදෙගේ with English subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ඔබට මෙයන් වූ සුන්දර traveling video ඔබ ඔබේ ලැබීමට